චේතනා චේතනා මේ ඉන්නේ චේතනා සානකගේ වයිෆ් කතා කරාද? ඔයා මගේ මේ ලාච්චුව විශ්වද මම පිස්සුදානේ? මගේ කොණ්ඩේ යනවා කියලා දන්නවද? ඒකට මම මොනවද ගාන්නේ කියලා දන්නවද? සැටිනියකනේ. හැමදාම උදේට 0.5ක් මම එක දිගට ගෑව දවස් 29ක්. අද ගන්න හොයද බඩු නෑ. මං ඔයාගේ ලාච්චු උස්සන්නේ නෑ අනේ. එතකොට මොකද්ද මේකට උනේ? බහිර වෙක් ගත්ත කියලා කියන්නේ? ඔයාගේ ওই ලාච්චු මම මාස ගානකින් ඇල්ලවත් බල්ලා නෑ. හැබැයි පොඩි එකා නම් ඊ මේ පැත්තේ කැරකුණා. මොනව? හිච්ච? ඒ මෙහරි. පියතුමනි ඊයේ මගේ ලාච්චුව විශ්වද? පුරුතල් කියලා තියෙනව නේද මගේ බඩු අදින්න එපා කියලා? මේ ලාච්චුව තිබිලා මොනව හරි ගත්තද? මොනව හරි ගත්තද? හිච්චට මම කොහොමද කියලා තියන්නේ? ගත්ත බඩුව ගත්ත තැන තියන්න ඕන. දැන් කෝ හිච්ච ගත්ත එක? මගේ කාමරේ. මොනේ කරමරි එක? ගත්ත බඩුව ගත්ත තැන තියන්න දන්නේ නැහැ. හරිෂෝ පොඩි එක හදපු විදිය. අසරණ අපේ හිච්චා තාත්තගේ කාමරෙන් උස්සපු බාණ්ඩෙත් අරගෙන ආපහු එනවා. ඔය මොකද්ද? මේක තමයි මම ඊයේ පියතුමාගේ ලාච්චුවෙන් ගත්තේ. සැටිනි බොටල් එක නෙමෙයිද ගත්තේ? පුරුකාය. සුරුපි කාන්තා රූපෙකතු? මෙවනද මේ? ඔය ඕක මගේ නෙවෙයි මම අදමයි දැක්කේ. මේ අතර වාරේ හිච්ච ලාච්චු වරිනවා. මොකද්ද? අනේ මෙන්න සැටිනි බෝතලේ තෙලියට පෙරලිලා එනවා. මවතුමියට යකානගෙනවා. අසරණ පියතුමාට කෙලවෙනවා. ගම කාපු හිච්ච කඩ අරන් බලන් ඉන්නවා. මවතුමියගේ අයෝමය පහරට කෙස්ගස් 3ක් ගැලවිලා ගියා පියතුමනි. අදත් මේකෙන් 0.5ක් ගාමු.